හයි ගයිස් හැමෝටම ඔන්න ගොඩක් අය බලාගෙන හිටපු වීඩියෝ සීරීස් එක තමයි මේක පටන් ගන්නෙ. ඉතින් මේකදී මම කතා කරන්න කැමති මේ කෝස් එකේ යන්නේ ඉලෙක්ට්‍රිකල් කන්ට්‍රෝල් සිස්ටම් කියන කැටගරි එක ඇතුලේ. ඇත්තටම මම මේ ගැන කතා කරන්න ගත්තේ හේතුව මගේ පේජ් එකේ ගොඩක් ෆලෝවර්ස්ලා ටිකක් එකතු වෙලා ඉන්නවා. ඉතින් එයාලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මාත් එක්ක හිටපු එක ගැන. එතකොට එයාලා වෙනුවෙන් තමයි මම මේ කෝස් එක කරන්න හිතුවේ. හේතුව ගොඩක් අයට ප්‍රශ්න තිබ්බා මෙන්න මේ කන්ට්‍රෝල් කියන පාර්ට් එක ඇතුලේදී හරි දැනුමක් නැති එක. එතකොට මාත් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මමත් ඉගෙනගෙන දැන් විදුලි කාර්මික ශාස්ත්‍රයේ රැකියාවක් කරනවා. එතකොට මගේ අත්දැකීම් අනුව එතකොට මම ලබලා තියෙන එක්ස්පීරියන්ස් එක මට පුළුවන් විදිහට ඔයාලට දෙයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ මම මුදල් උපයන්න නෙමෙයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. හුදෙක් ශිෂ්‍යෙක් හෝ විදුලි කාර්මික ශාස්ත්‍රයේ වැදගත් අවශ්‍යතාවයක් ඇති කෙනෙකුට විතරයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. මම එක්ස්පර්ට් කියලා ගන්න මෙතන පෙන්නන්න නෙමෙයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඒකින්ද මුලින්ම කියන්න ඕනේ වැදගත් අවශ්‍ය කෙනෙක් විතරක් මේ වීඩියෝ සීරීස් එක බලන්න. මොකද මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ මගේ පේජ් එකේ ෆලෝවර්ස්ලා වෙනුවෙන් විතරයි. එතකොට මේකෙදී මම පුළුවන් තරම් එයාලට තේරුම් පුළුවන් පහසු විදිහට තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මගේ අරමුණ. එතකොට මම මේ වීඩියෝ සීරීස් එකේදී මම කැටගරි 7ක් හදාගත්තා දැනට. ඒ කැටගරි 7 ඇතුළේදී තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. එතකොට මේක දැනට මම මේ හදාගත්ත 7 වෙනස් කරනවා ඔයාලගේ කමෙන්ට් එක. එතකොට මේ කමෙන්ට් වලින් දාන ඔයාලගේ යෝජනා අනුව මේ කෝස් එක වෙනස් වෙනවා. ඒකට ඔයාලට අවශ්‍ය දේ කියන්න අනිවාර්යයෙන් මම ඒක ගැන වීඩියෝ එකක් කරනවා. ඉතින් මම දැනට හදාගත්ත කැටගරි 7 ඔයාලට කියන්න. මුලින්ම DOA ගැන කතා කරනවා. ඊට පස්සේ forward reverse ගැන කතා කරනවා. ඊට පස්සේ අපි star delta ගැන අනිවාර්යෙන් කතා කරනවා. මොකද මේක අනිවාර්යෙන් ගොඩක් අයට වැදගත් දෙයක්. මොකද star delta එකක් ගහගන්න ගියාම ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා pump control ගැන. මෙන්න මේ pump control කැටගරිය ඇතුළතදී අපි control ගහන්නේ කොහොමද කියලා කතා කරනවා. ඊට පස්සේ අපි ඊළඟට duty standby control ගැන කතා කරනවා. ඊට පස්සේ අපි VFD control ගැන කතා කරනවා. ඊට පස්සේ අන්තිම විදිහට අපි final කැටගරියක් විදිහට ගන්නවා ADS කියන. මේ ADS කියන්නේ ලොකු රාමුවක් ඇතුලේ තියෙන ලොකු කතන්දරයක්. ඉතින් මම මේ කෝස් එකේ අවසානයේදී පොරොන්දු වෙනවා මේ වීඩියෝ සීරීස් එකත් එක්ක ඉන්න හැමෝටම මෙන්න මේ ADS කියන කැටගරිය ඇතුලේ ඔයාලා එක්ස්පර්ට් කෙනෙක් අනිවාර්යෙන් කරනවා කියන එක. ඉතින් මම කියනවා මේ වීඩියෝ සීරීස් එකත් එක්ක ඉන්න කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු හොඳ වැඩ ටිකක් කරන්න. අපි පළවෙනි දවසේ අනිවාර්යෙන් කතා කරනවා ඉස්සලාම කතා කරන්නේ මෙන්න මේ DOL එක ගැන. අපි DOL එක ගැන කතා කරලා ඊට පස්සේ අපි බලමු කොහොමද වීඩියෝ සීරීස් එක අපි ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. ඒක ඔයාලගේ කමෙන්ට් මත තමයි තීරණය වෙන්නේ. එතකොට දැනට මම තීරණය කරලා තියෙන විදිහට තමයි මේ කෝස් එක හදලා තින්නේ. මම කලින් කිව්වා වගේ ඔයාලගේ කමෙන්ට් එක තමයි මේ කෝස් එක යන්නේ. එතකොට ඔයාලා කියන කමෙන්ට් එකෙන් දාන රික්වෙස්ට් එක අනුව මේ කෝස් එක වෙනස් වෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලට A to Z control වල කිසිම රහසක් නැතුව සරලව උගන්වන්න. එතකොට මම කියනවා ඉස්සලාම කෝස් එක කොහොමද වෙන්නේ කියලා. ඉස්සලාම අපි drawing එක ඇඳ ගන්නවා. drawing එක ඇඳලා අපි drawing එක වයර් කරන විදිය මේ white board එකේම කරලා බලනවා. ඊට පස්සේ මම මේකට තව smart option එකක් පාවිච්චි කරනවා. මොකද අපි මේ කරන control අඳින control කොච්චර අපි මේ board එකේ ඇඳලා ඔයාලට තේරුම් කරත් හේතුව ඔයාලට තේරෙන්න වැටහෙන්නේ නැහැ. මොකද ඔයාලට practically වැඩ කරන්න contact timer නැහැ. ඒක solution එකක් විදිහට max power solution අපි යෝජනා කරනවා. පොඩි software එකක් තියෙනවා. ඒක for Android phone එකකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ශාස්ත්‍රයේ වැඩ කරන electrical දැනට ඉලෙක්ට්‍රිකල් ශාස්ත්‍රයේ වැඩ කරන කෙනෙකුට වගේම ඉගෙන ගන්න කෙනෙකුටත් පහසුවෙන් control එකක් ඇඳලා කොහොමද අපි මේක වැඩ කරන්නේ කොහොමද වයර් කරන්නේ කියලා ස්මාර්ට් ෆෝන් එකෙම බලන්න පුළුවන් විදිහට අපි control එක ගන්න විදිහට සිස්ටම් එකක් අපි ඉස්සරහට හදලා තියෙනවා. එතකොට ඒක සිමුලේටර් ඇප් එකක් තියෙනවා අතරම. ඒකත් එක්ක තමයි මේ කෝස් එක යන්නේ. එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් නැතුව control එක දුන්නාට පස්සේ control එක ගහලා මට එවන්නත් පුළුවන් ප්‍රොජෙක්ට් එක නැත්නම් ඔයාලටම ඔන් කරලා බලන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක තමයි මේ කෝස් එකේ තියෙන විශේෂත්වය. ඉතින් ඒ වගේම මේකේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් එනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ කෝස් එක යන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට හොඳ වැඩ ටිකක් කරන්න. එතකොට තව දෙයක් තමයි ගොඩක් අය දන්නවා මේ වගේ කෝස් එකක් මෙන්න මේ control කියන කැටගරිය ඇතුළේ තියෙන කෝස් එකක් ඉගෙන ගන්න කොච්චර කෙනෙක් මොන වගේ මුදලක් වියදම් කරනවද කියලා. මොකද ඉතා අධික මුදලක් වියදම් කරන්න ඕනේ මේ වගේ කෝස් එකක් කරන්න. ඉතින් ඔයාලට මේ ෆ්‍රී කරන් හදන කෝස් එක ගැන මම හිතනවා වටිනාකමක් තියෙයි කියලා. ඉතින් මේ වටිනාකමට ඔයාලට මට දෙන සපෝට් එකක් විදිහට කමෙන්ට් එකක් දාලා මේ channel එක subscribe කරලා තියන්න. තියාගන්න. අනිත් එක අනිවාර්යෙන් bell icon එකත් click කරලා තියන්න. මොකද අපි ඊළඟ දාන වීඩියෝ එකේ notification එක ඔයාලට හම්බෙන්නේ. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න අනිවාර්යෙන් මම කිව්වා වගේ ඔයාලට මෙන්න මේ control part එක ඇතුළේදී අනිවාර්යෙන් කිසිම රහසක් නැතුව කෝස් එක ඇතුලේ අනිවාර්යෙන් හැමදේම කියා දෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම පළවෙනි වීඩියෝ එකකින් බලමු කොහොමද drawing එක කියවගන්නේ කොහොමද drawing එක අඳින්නේ කියන එක. මම මේක මුලින් ඉඳලාම ඒ කියන්නේ basic level එකේ ඉඳලාම තමයි මේ කෝස් එක කරන්නේ. ඒකට හැමෝටම ඔළුවට වැටෙනවා මේක කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම හැමෝගේ මේ හපත වෙනින් තමයි මේ කෝස් එක කරන්නේ. ඒක නිසා පුළුවන් හැමෝම මම කලින් කිව්වා වගේ මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් හැමෝටම ජය වේවා.